ඉතින් hi guys. ඉතින් අද වීඩියෝ එකේ මම කියන්න යන්නේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා part time job එකක් හොයාගන්න විදිය. මෙහි ඇත්තටම කිව්වොත් part time job එකක් හොයාගන්න පොඩ්ඩක් අමාරුයි. ලේසි නෑ. කියන තරම් ලේසි නෑ. මේ දැන් මාර්ට් jobs ගොඩකට apply කරලා තාම එකකින්වත් කියන්නේ response මොනවත් ආවේ නැහැ. හැබැයි try කරන්න පුළුවන්. ඒ කියන්නේ apply කරොත් සාන ගොඩකට apply කරොත් response එක අනිවාර්යයෙන් එකකින් හරි එනවා. හැබැයි මේ apply හැමදාම apply කරන්න ඕනේ. ඉතින් part time job එකක් හොයාගන්න මෙහෙ මම විදි තුනක් තියෙනවා. ඉතින් ඒ තුන මේ වීඩියෝ එකේ බලමු. ඉතින් guys පළවෙනි විදිය තමයි ඔයාලා දන්නේ නැති මේ websites වලින් apply කරන එක. ඉතින් මෙහි තියෙනවා websites වර්ග තියෙනවා මම හිතන්නේ මම නම් දන්නේ දෙකයි. මෙහි තියෙනවා seek.com.au එක තියෙනවා නැත්නම් Indeed තියෙනවා. Indeed කියලා website එක. ඒ වෙබ්සයිට් දෙකෙන් ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි මෙහෙම ඒකේ පොඩ්ඩක් ජොබ් එකක් හම්බ වෙන chance එක පොඩ්ඩක් අඩුයි. මොකද ඒකේ කියන්නේ ඕස්ට්‍රේලියා කට්ටියත් ගොඩක් apply කරනවා. ඒ නිසා ඒකේ හම්බ වෙන chance එක පොඩ්ඩක් අඩුයි. මොකද දැන් මං apply කරා ඒකේ jobs 129කට 129කට apply කරලත් jobs 129කට apply කරලා එකකින්වත් response එකක් ආවේ නැහැ. ඒක සමහර ඒවා දාලා තිබ්බා මේ ඔයාගේ ඇප්ලිකේෂන් එක මේ තා ප්‍රොසෙස් කරන්න බෑ එහෙම කියලා. මේ ඒක තමයි ඒකේ සිලෙක්ට් වෙන chance එක අඩුයි. හැබැයි මෙහෙම seek.com එකේ ඔයාලට ගියාම නිකන් හොඳ reputable මේ employees ලාගේ වැඩ කරන්න පුළුවන්. නිකන් Coles, Woolworths අන්නේ වගේ Woolworths අන්නේ වගේ තැන්වල ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඒතර ඒක හොඳයි. ඒතර ඒ කට්ටිය සාමාන්‍ය pay rate එකත් හොඳයි. සාමාන්‍යයෙන් මම දන්නේ වූල්වර්ත් ලගේ යනවා බිසි වෙලාවට එහෙම 32 යනවා 32 කියන සාමාන්‍ය හොඳ පැයට 32ක් කියන්නේ මරු ගාණක්. ඒක විදියක්. ඊට පස්සේ අනිත් විදිය තමයි දෙවෙනි ඔප්ෂන් එක තමයි CV බෙදන එක. ඉතින් දැන් මම දැන් දවස් දෙකකට කලින් විතර CVs ටිකක් බෙදන්න ගියා. මේ කියන shopping malls වල එහෙම CVs ටික print කරලා මේ ගිහින් දෙන්න. ඒ කියන්නේ මේ shops වලට මෙහෙම මේ ඒ වගේ work experience දාලා work experience තියෙනවා නම් ඒවත් දාලා තව මොනවද මේ නම ගම ඒ ටික නම nationality එක එහෙම දාලා ඔක්කොම දාලා ඊට පස්සේ ඔයා mainly දාන්න ඕන ඔයාගේ නිකන් ඔයා එයාගේ business එකට කොහොමද contribute කරන්න පුළුවන් කියන එක තමයි ඔයා mainly දාන්න ඕනේ. එතකොට තමයි ඒකට පොඩ්ඩක් හරි බලන්නේ. CVs print කරලා ඒ කියන්නේ මෙහෙම අර shops වල මිනිස්සු customers ලා ඉන්න වෙලාවට ගිහින් දෙන්න එපා. එතකොට එකට වැඩි ගණන් ගන්න කස්ටමර්ස් නැති වෙලාවට නිකන් ගිහින් CV එකක් දීලා නිකන් ආයු ගයිස් හයරින් කියලා අහලා මේ CV එකක් දීලා ඉන්න මේ ඒ සමහර කට්ටිය නෑ කියනවා. ඔව් කිව්වොත් විතරක් CV එකක් දෙන්න. නැත්නම් සමහර කට්ටිය ගොඩක් කට්ටිය කියන්නේ දැනට බලන්නේ නැහැ. හැබැයි ඉස්සරහට බැලුවොත් ඔයාලට කියන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ මේ CV එකක් අපිට දීලා යන්න කියලා එහෙම කියනවා. ඒතරම් CV එකක් දීලා එන්න. ඒක තමයි හොඳම දේ. ඒක විදියක්. ඒකේ නම් දැන් seek.com එකට වැඩිය ඒ කියන්නේ seek.com පාවිච්චි කරලා apply කරනට වැඩිය ලොකු success rate එකක් තියෙනවා. මේ මොකද දැන් අපි online උත් apply කරලා ඒකට CV එකකුත් දෙන්න ගියාම දැන් හිතන්න online apply කරන මිනිස්සු 2000ක් apply කරනවා කියන්නකෝ. 2000ක් apply කරනවා. හැබැයි ඔයා ගිහින් ඒ online apply කරපු එකට ඔයා ගිහින් CV එකකුත් දෙනවා. එතකොට මේ අර එතකොට එම්ප්ලෝයර් එකේ වගේ මූණ මතකනේ. ඒතර දන්නවා මේ පුර ඔන්ලයින් ඇප්ලයි කරලා තිබ්බනේ. මේ පුර ජොබ් එක උනන්දුයි කියලා. ඒතර ඔයාලට ජොබ් එක ඔයාලට ඒතර ලැබෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒ සෙකන්ඩ් ඔප්ෂන් එක. ඊට අන්තිම විදිය තමයි අන්තිම එක නා රෙෆරන්සස්. රෙෆරන්ස් එක කියනවා වගේ යාළුවෝ එහෙම ඕස්ට්‍රේලියාවේ ඉන්නවනම් ඒකට කියලා ජොබ් එක කෙනෙක් කියන්න පුළුවන් මෙහෙම මචං ජොබ් එකක් තියෙනවද? පොඩ්ඩක් හොයලා දීපන් එහෙම කියන්න පුළුවන්. මේ රෙෆරන්සස් වලින් ගොඩක් කට්ටිය කියන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ගොඩක් කට්ටිය ජොබ්ස් හොයාගෙන තියෙන අතරේ රෙෆරන්සස් වලින් එහෙම දැන් මේ ගොඩක් කට්ටිය රෙෆරන්සස් කියන්නේ මෙහෙම දැන් ගොඩක් කට්ටියට කිව්වට මෙහෙම මේ ජොබ් එකක් තියෙනවා නම් කියවන් කියලා ඒ කියන්නේ ඒ කට්ටිය ළඟ ජොබ්ස් නැතුව ඇති. ඒ කියන්නේ මේ කට්ටිය අහනවා හැබැයි ගොඩක් කට්ටිය අහනවා හැබැයි මේ ඒ කට්ටියට ජොබ් එක හැම එකේ පොසිෂන් එකක් ඒකේ නැහැ දෙන්න. ගොඩක් තැන්වල එහෙමයි මේ ඒ නිසා රෙෆරන්සස් හොයාගන්න බල රෙෆරන්සස් තමයි ගොඩක් කට්ටිය කියන්නේ ඕස්ට්‍රේලියාවේ ගොඩක් කට්ටිය රෙෆරන්සස් වලින් තමයි
ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ කට්ටිය ගොඩක් කට්ටිය ජොබ්ස් හොයාගෙන තියෙන රෙෆරන්සස් වලින්. ඒ නිසා රෙෆරන්සස් වලින් ගොඩක් ජොබ්ස් හොයාගන්න පුළුවන්. ඒක ඉතින් මෙහෙම ෂුවර්ම නැහැ. හැම වෙලේම බලන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් රෙෆරන්සස් වලින් ජොබ් එකක් හොයාගෙන කියන්න බෑ. සාමාන්‍යයෙන් වල සතියෙන් දෙකක් හම්බෙන්න පුළුවන්. නැත්නම් මාස 6ක් 7ක් ගිහිල්ලත් හම්බෙන්න පුළුවන්. අන්න ඒ chance එක තමයි තියෙන්නේ. ඒ තුන තමයි ජොබ්ස් හොයාගන්න එකම විදිය. මම නම් සජෙස්ට් කරන්නේ දවල් ඕස්ට්‍රේලියාව දන්න කෙන කවුරුත් නැත්නම් හොඳම දේ තමයි මේ හොයා ගිහින් CV බෙදන එක. මොකද ඒකේ සක්සස් රේට් එක ගොඩක් වැඩි. ඉතින් මාත් දැන් CVs ටිකක් බෙදුවා සතියකට විතර කලින් තාම ඇත්තට රෙස්පොන්ස් එකක් ආවේ නැහැ. හැබැයි එහම CV බෙදලා ඒකේ රෙස්පොන්ස් එක කියන සාමාන්‍ය සති 3ක් විතර යනවා. මොකද ඒ කට්ටිය ඒක බලලා වර්කර්ස්ලා ඕනනම් විතරනේ කතා කරන්නේ. හැබැයි ඒක සක්සස් රේට් එක වැඩි. ඔය ජොබ් එක හම්බෙන්න තියෙන පොසිබිලිටි එක ගොඩක් වැඩි. ඉතින් guys අද වීඩියෝෙන් ඔච්චරයි කියන්න තියෙන්නේ. මේ දිගටම ඒ කියන්නේ seek.com එක උනත් දිගටම apply කරන්න කවදා හරි හම්බෙනවා. කියන්නේ හම්බෙන්න එපා ඉතින් නැත්තම්. මේ ඒ නිසා දිගටම apply කරන්න. ඒ කියන්නේ target එක තියාගෙන දවසට අනිවාර්යෙන් jobs 5කට apply කරනවා කියලා. ඒතර මාසයක් ඇද්දි ලොකු jobs ගන්නට apply කළා. ඒතර ඔය hire වෙන්න තියෙන chance එක වැඩි වෙනවා. ඉතින් ඔය options ටික තමයි ඕස්ට්‍රේලියාව විලා job එකක් හොයාගන්න පුළුවන් විදිහ ටික. එහෙනම් guys අද වීඩියෝෙන් එච්චරයි. Thank you. Bye.